බින්දු පොඩි මහත්තයා. ඔබ ගිහිල්ලා ඔව්. සාදිරිස්ගේ කඩේට ගිහිල්ලා සුමන හම්බයා. සාදිරිස් කඩේ නෑ. සාදිරිස් අයියා කඩේ නැද්ද? කමක් නැද්ද ඉතින් පොඩි මහත්තයා? ඇයි එහෙම වෙයි? නෑ ඉතින් සාදිරිස් අයියා කඩේ නැති වෙලාවේ මම තනි පංගලෙම ගිහින් සුමනක්කව හම්බෙන එක හොඳද? ප්‍රශ්නයක් නෑ. ඒ වුණාට ඉතින් ප්‍රශ්නයක් නැත්තේ පොඩි මහත්තයානේ. පොඩි මහත්තයා කඩේට යන්නෙම සාදිරිස නැති වෙලාවටනේ. මට නම් නිකන් මොකද වගේ. ඒ මොකද? මොකද කියලා දන්නේ ඒ උනන් නිකන් මොකද වගේ. ඒ පැහිච්චකම් වලින් වැඩක් නෑ. උඹ ගිහිල්ලා සුමන හම්බයන්. සුමන හම්බෙලා සල්ලි අරගෙන ගිහිල්ලා තොග කඩේට ගිහිල්ලා ඒ බඩු ටික ගෙනත් දීපන් සුමනට. අයියෝ මේ කඩේ යවන්නද මේ? ඔව් කඩේ යවන්න තමයි. ඇයි? ඇයි කියලා හන්නේ එතකොට මෙතන වැඩ බලාගන්නේ කවුද? මං කඩේ ගිහිනකොට පැය දෙක තුනක් කියයි. මෙතන වැඩ ටික මම බලා ගන්නම් යකෝ. උඹ සුමන ගාවට ගිහිල්ලා ඒ බඩු ටික ගෙනත් දීපන් සීනි තේකොළ බින්දුවක්වත් නැලු කඩේ. එන මිනිස්සු ආපහු හැරිලා යනවා. ඉතින් ඔකට මම යන්න ඕනද? සාදීර නැද්ද? ඌට හෙන ගහලාද? ඌට හෙන ගහලා. කිරියප්පට විදුලු කඩලා උගේ. මට ඔය එක එක ගෑනුන්ට කඩේ යන එක තමයි පෙන්වන්න බැරි. උන් ලව් කරනවා අපි කඩේ යනවා. මොකද්ද ඔබ කිව්වේ? නෑ අපි කඩේ යනවා කියලා කිව්වේ. ඒ කිව්වේ? ඒ කිව්වේ මේ මං කඩේ යනවා. මං කඩේ යනවා. උඹ ලව් කරපන්.